කුමුදුනියගේ කොහමද? අයබෝවන් සුබ කාන්තා දිනයක් වේවා. අයබෝවන් ඔබටත් එසේම වේවා. කොහොමද ඉතින් හොඳයිද? හොඳයි. හොඳටම හොඳ වෙලා ඉන්නේ ඊයේ රෑ ඉඳන් තෙලුත් ගණන් ගිහින් තියෙන දැන් ඉතින්. ලාභයිනේ. අපිට හොඳ ඉන්කම් එකක් තියෙනවනේ. ඒකින්ද ගණන් ගිහින් නෑනේ. මේකද වෙනරට වලට සාපේක්ෂව අපේ අඩුයි. අඩුවෙන්ම තමයි අපේ ජනාධිපති වැඩි කරලා තියෙන්නේ. ඔව් එහෙම තමයි. සාමාන්‍ය අපිට එහෙමනේ බෙනිෆිට්ස් හම්බ වෙනනේ. ඔව්. මේ ආණ්ඩුවෙන් එහෙම දෙයක් බලාපොරොත්තු නොවි බෑ. ඉතින් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඡන්දෙ දුන්නේ ඒව ගැන කියලානේ. අයබෝවන් 7 topic in 7 days with සජීවිත් එකයි අදත් ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපිත් එක්ක සුපුරුදු පරිදි එකතු වෙනවා දේශපාලන ක්‍රියාකාරිණී කුමුදුනී බණ්ඩාර මහත්මිය. අයබෝවන් කුමුදුනී අක්කේ ආයි නැවත පාරක් කියනවා. ඉතින් කොහොමද? අපි කතා කරමු. කාන්තා දිනේ කොහොමද ඔබගේ සැමරුම් මාලාව? අපි නම් අපේ සිරිකොත අපේ මහගෙදරදී අපි සැමරුවා. හැබැයි ඉතින් අපේ සැමරුම නැති අපි සාමාන්‍යයෙන් කොහොමදත් එක්තරා ලොකුවට එහෙම සමරන්න ගියේ නැහැ. නමුත් අපි දැක්කා මේ කොළඹට ගෙනෙලා තියෙන බස් වලින් සෑහෙන ප්‍රමාණයක් මේ ආණ්ඩුවේ බස් වලින් ඔව් සෑහෙන ඒ කියන්නේ මේ වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ අපේ සැමරුමට ආපු සමහර අයට සෑහෙන වෙලාවක් ට්‍රැෆික් එකේ ඉඳ සිද්ධලා තියෙනවා. ඒගොල්ලෝ බස් වලින් ගෙනලා තිබුණා ඈත පළාත් වලින්. ඇයි ඒගොල්ලෝ දැන් කැම්බල් පාක් එකට දාලා කියන්නේ ඇත්තටම මේගොල්ලන්ට එහෙනම් එච්චර ගොඩක් ගෙනාව නම් ඒකට ලොකු පිටියක් ගන්න එපා. කැම්බල් පාක් එකට දාලා සමහර අය අර නංගි කෙනෙක් කිව්වේ මේ අම්මා ඉන්නේ එළියේ කියලා. එයා කතා කරනකොට අවුරුදු 21යි එයාට එයාගේ අම්මා ඉන්නේ පිටියෙන් එළියේ කියලා කිව්වේ. ඒ උනාට කුමුදුනියක් කිව්වා එහෙම කියන එක වැරදි. හොඳේ මොකද දැන් සමහර විට දැන් මොකද්ද යට ඇඳුමටත් යට ඇඳුම අරන් දුන්නෙත් මිනිස්සුනේ. සමහර විට මිනිස්සු ටික බස් එකතු කරන් ආවද කියලා කියන්නේ කොහොමද? අපි දන්නේ නැහැ නේද? සල්ලි දාලා අරන් ආවද කියලා. ඔව් අපි ඒව කියන්න දන්නේ. එහෙම වෙන්නේ නැති. එහෙම වෙන්නත් ඇතිනේ. ගමේ මිනිස්සු සල්ලි එකතු කරලා දීලා යන්න කියලා එවන්නේ නැති නේද? කැටේ වෙනකොට හුණ්ඩුවට සල්ලි එක්කව කළාද දන්නේ? දැන් එහෙම වෙන්නේ ඇතිනේ. එහෙම වෙන්නත් පුළුවන් ඈ. දැන් ඉතින් ජාතික නිකන් සිම්බල් එකක් වෙලා තියෙනවනේ හුණ්ඩුව කියන එක ජාතික සංකේතයක්. අනන්‍යතාවයක් වෙලා නේ දැන් ඒක. ජාතිකද ජාත්‍යන්තරේ නියෝජනය කරන ශ්‍රී ලංකාව. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එළියට ගෙනින් තියෙනෙත් එහෙමනේ නේද? ජාත්‍යන්තර නියෝජනය ගැන නම් කතා කරන්න එපා සජීවී. ජාත්‍යන්තර part 2 ෆිල්ම් එක ලස්සනයි හොඳේ. ජාත්‍යන්තර ඉදිරියේ මේ තරම් පචවීමක් මම නම් දැකලා නැහැ. ඒ වුණාට එහෙම කියන්න එපා. අපේ කලා ශාස්ත්‍රයට අලුත් මුහුණුරු ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. විකුච්චන් 1, විකුච්චන් 2. hina වෙන එකට hina වෙනවා. මේ පොඩ්ඩක් ඉන්නවට කියන්න. මේ මොකද්ද මේ ඉංග්‍රීසි තේරුම් නැති වුණාම අපිටද hina ගිහින් තියන්නේ? එහෙටද hina ගිහින් තියෙන්නේ? නෑ මෙහෙම දෙයක් තියෙනවානේ. අනිත් අය hinaනකට අපි ඒක වහගන්න අපිට නිකන් අර හී ගාලා hinaවක් එනවනේ. බය වුණාමත් hina වෙනවා. කරගන්න දෙයක් නැති වුණාමත් hina වෙනවා. සතුට වැඩිකමටත් hina වෙනවා. අපි දන්නේ නැහැ ඉතින් මොකද්ද කියලා. මෙහෙම ඉතින් අහන ප්‍රශ්නේ මොකක් වුණත් තමන් කොන්ෆිඩන්ට්ලි උත්තරයක් දුන්න එකම බලන්න එපා. යා මේක මීට කලින් මෙහෙමයි හිටියද? කදිරගාමරලානේ. කොච්චර කළත් ඒකට ගියේ එකම වටිනවා. එහෙම උත්තරේ හරි දෙන්න ගියානේ. අපේ පන්තියේ කෙනෙක් එහෙම ගියා කියන්නේ. අනිවාර්යෙන්. අපේ පන්තිය. ඔයා කියන්නේ ධනපති පන්තිය, නිර්ධන පන්තිය, මේ ධනපති පන්තිය පස්සකට හෙලලා අන්තිමට මධ්‍යම පන්තිකෝ ගියා උඩ. එයා මගේ ඉස්කෝලේ. ඇත්තද? මට ඉංග්‍රීසි උගන්නපු සර්වත එයාට උගන්ලා තියෙන්නේ. හොඳයි දැනගෙන මේ සතුටක්. හැබැයි එහෙමයි. එක ඉස්කෝලේ එක පන්තියද? නෑ යා මට වඩා ගොඩක් කලින්. ඒ කියන්නේ ඒ 88 89 ඒවට ඒ කාලේ වගේ ඊටත් කලින් ඉඳන් යා ඉඳලා තින සෑහෙන්න ප්‍රබල JVP සමාජිකයෙක් නේ යා. ඒකට මම ඔය 88 89 සුන්දර මතක තියෙනවා වගේ අක්කට ඒ කාලේ කියන්නත් සහරය අහන්නත් JVP කලබල ගන්න නම් බොහොම මතක තියෙනවා. මොකද අපේ අපච්චි නිදාගත්ත කැලේ UMP කාර්යයක් වීම නිසාම කැලේ නිදාගත්ත ගේ කියන්නේ ගෙදර නිදාගන්න බැරි තරම් බයෙන් හිටපු කාලයක්. මම තමයි ගිහිල්ලා අපච්චිට නිදා ගන්න කැලේ මැද්දේ මැස්සක් දාලා පැදුරක් දාලා වටේට DDT ගහලා මේ අපච්චිට නිදා ගන්න තැන ලෑස්ති කරන්නේ. ඇත්තටම අක්කේ මේ මම හරියටම දන්නේ නැහැ. ඇත්තටම මම මේ දෙයට මුහුණ දීපු කෙනෙක් නෙමෙයි. මම දන්නේ LTT ත්‍රස්තවාදී සහ මේ පාස්කු ප්‍රහාරයන් තුල කාලේනේ. මොකද අපිට දැනෙන්න දෙයක් උනේ ඒ කාල සීමාවල. අපි ඇත්තටම ඔය කියන කාලෙදී අපි පෙර ආත්ම භවයක කොහේ හෝ ඉන්නේ නැති. අපි දන්නේ නැහැ අපි එහෙම වෙලාද මේ වගේ මේ කතා කරන්නේ මුකරිකටක් එක්ක ඉපදිලා තියෙන්නේ කියලා. ඒවැ පන්නරේද ඒවැ දුක විඳපු අයද කියලා දන්නේ නැහැ. මට ආසයි දැනගන්න කොහොමද දැන් ඔයා ඔය කියනා වගේ අප්පච්චි ඔයාගේ කැලේව ගිහිල්ලා ඉන්නකොට ඔයා සලකපු විදිය ගැන පොඩ්ඩක් මට කියන්න. වැඩි වෙලාවක් ගන්න නැතුව. මෙහෙම දැන් මේගොල්ලෝ කියනනේ මේ කාන්තාවන්ගේ මේ කඳුල මොකක්ද අර කිව්වේ ලස්සන කතාව. ඉකි ගසන කාන්තාව. මම සෑහෙන ඉකි ගසන කාන්තාව ඒ කාලේ දැක්කා.
තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ බිරිඳ සහ දරුවෝ ඉදිරිපිට සැමියාව වෙඩි තියපු වෙලාවේ ඉකිගසන්නවත් වෙලාවක් තිබුණා හිතාගන්න බැරි විදිහට බෙල්ල කපලා වෙඩි තියලා එහෙම මරපු අයගේ ඒ මම දැකලා තියෙනවා. මොකද මගේම ඥාතියෙක් වෙඩි තියලා මරලා තිබුණා. එයා කෑම කකා ඉදි. සාමාන්‍ය අපි කනකොට සතෙකුට වෙඩි තියන්නේ ඒවා ඇවිල්ලා තියෙන අර එතික්ස් තියෙනවානේ. මෙයාගේ කෑම මෙහෙම පාන් කෑල්ල අඩුම මේ චිප් කියන්නේ ඔව් එහෙමනේ මේ අතේ හපලා ගත්ත පාන් කෑල්ලක් අට ඉතිරි කෑල්ල අතේ එහෙම තිද්දියා මැරිලා හිටියේ. ඉතින් ඒ මට්ටමට එතකොට එයාගේ බිරිඳ කොච්චර මේ ෂොක් වුණාද? එයාගේ දුව ඒ ෂොක් වීමෙන් පස්සේ එයා මන්දබුද්ධික වුණා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ මම තවත් දන්න බොයි කෙනෙක් ඉන්නවා මේ එයා තමන්ගේ තාත්තමගේ මරණය JVP එකකින් ඇවිල්ලා ඒගොල්ලෝ ඉදිරිපිට මරපු නිසා එයාගේ මනස විකෘති වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ ජීවිත කාලෙට මේ ට්‍රෝමා තියනා ඉන්නවා. ඉතින් තමන්ගේ දරුවා මරලා මස් කණ්ඩ දෙමව්පියන්ට යවපු කට්ටිය මේ. එතකොට මරලා ඔළුව වැටේ ගහලා ගියපු කට්ටිය මේ. එතකොට රට වෙනුවෙන් හිතලා රටේ මේ JVP බීතිකාවට බයේ හිටියේදී රටේ මිනිස්සු වෙනුවෙන් බෙහෙත් කන්ටේනර් එකක් නිදහස් කර ගැනීමට ඇප්‍රූවල් එක දුන්න වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන මහත්මියව මරපු කට්ටිය මේ. අද කාන්තාවන්ගේ දුක් කඳුළු ගැන කතා කරන්නේ. කාන්තාවන්ට වැඩි කරන දුක් කඳුළු දුන්නේ ඒගොල්ලෝ. හරි වෙන ආණ්ඩු නෙමෙයි ඇත්තටම. පහුගිය ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමන්ගේ යටතට තමයි කාන්තා මේ වනිතා කටයුතු අමාත්‍යාංශය පවරගෙන තිබුණා. සාමාන්‍ය ජනාධිපති කෙනෙක් තමන්ගේ යටතට ගන්නේ රටේ තියෙන වැඩිපුරම තාමත් වැදගත් අමාත්‍යාංශනේ. එතකොට එතුමා තමයි කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත පවා ඉදිරිපත් කරේ. ඉතින් එහෙම කරපු එකේ මේගොල්ලන්ට බැරි වුණා කාන්තාවන් ගැන ඔච්චර කියවනවා. කාන්තා කොමිසමේ මේ සභාපතිතුමියව අස්වෙන එක වළක්වා ගන්න බැරි වුණා. ඉතින් එහෙම කරපු අය මේක හැමතිස්සෙම ගැහණු එක මිටට කියලා ගැහණු ටික ගෙනෙල්ලා ගැහණුන්ව යූස් කරලා ගැහණුන්ගේ මතින් අර මොකක් හරි ඔය ලස්සන කතන්දර ටිකක් කියපු අය කියන්නේ රංගපෑමනේ කරන්නේ. අර ඔය මේ උගණ්ඩාවේ සල්ලි අපිට ගේන්න ඕනේ නැද්ද කියලා ඒ වගේ එහෙම කියපු අයවත් එක්ක එහෙම කරලා. එතකොට තව එක්කෙනෙක් කිව්වා මට මතකයි කිව්වා අවුරුදු 70ට වැඩි කෙනෙකුට ගෙදර යතුරුවක් දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔය වගේ හරි ලස්සන මිනිස්සු මුලා කරන විදිහේ දේවල් දාලා කාන්තාවන්ගේ පිටින් බලයට ආපු මේ ආණ්ඩුවට ඇත්තටම කාන්තා විමුක්තිය හෝ කාන්තාවන්ගේ කඳුළු නැති කිරීම ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. එහෙම කියන්නත් එපා. ඉතින් කොච්චර කළත් දැන් අගමැතිනියත් ඒගොල්ලොන්ගේනේ ඒගොල්ලෝ දාපු අගමැති කෙනෙක් ඉන්නවා. ඔහොම කියන්න එපා. ඒගොල්ලෝ කාන්තාවන් නිෂ්පාදනය කරා කියනවා නේද? ඒ කියන්නේ ඇත්තටම මට හිතා ගන්න බෑ ලක්මාලිය කිව්වේ මේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ගැනද නැත්නම් එයාට ඒ කියන්නේ එයා 2024 පස්සේ ඉපදිච්ච කෙනෙක්ද? එයාගේ මෙමරි එක නැද්ද? අපේ සිරිමාව බණ්ඩාරනායක තමයි ලෝකේ පළවෙනි අගමැතිනිය කියන එක නැද්ද? ඒකත් හරිනේ කියලා දෙයක් කියන්නේ. කියන්න බෑ. ඉතින් මොකක් හරි වෙලා එහෙම දෙයක මෙමරි ලොස්ට් වුණාද දන්නේ නැහැ නේද අපි ඒක කියන්න බෑ. මොකද පෙර කරපුවා අමතකයි නම් ආණ්ඩු බලයට එන්න කලින් කියපුවා අමතකයි නම් දැන් ඉතින් මේ උදේවහ වෙන දේවල් අමතක වෙන්න මෙහෙමනේ. දැන් යාලා කියවන ඉතිහාසය අලුතෙන් ලියනවා කියලා. හැබැයි මෙහෙම කරයි කියලා හිතුවේ නෑනේ. මොකද දැන් බලනකොට රට ආර්ථික අර්බුදයෙන් ගොඩ අරන් තියෙන ඒගොල්ලෝ. ඒගොල්ලන්ට හම්බ වෙලා තියෙන්නේ මේ හිස් වෙච්චි භාණ්ඩාගාරයක්ලු. එතකොට දැන් ඔය ඩොලර් බිලියන 6.5ක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙමෙයි තියලා ගිහින් තියෙන්නේ. එතකොට බංකොලොත් භාවයෙන් මුදවාගෙන තියෙන්නේ ඒගොල්ලෝ. ඉතින් මාර විශ්වක තව ටික දවසකින් කිය ඇත්තට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙමෙයි ඒගොල්ලෝ තමයි යුද්ධෙත් ඉවර කරේ කියලා. තව එකක් කියන්නේ අර මේ ඔයා කියවනේ අවුරුදු 70ක ඒක මේ ගෙදර යතුරක්වත් දෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් ගෙදර යතුරුන දුන්නට ඇමරිකාවෙන් මිසයිල් යවන්නේ නම් අවුරුදු 70ට වැඩි කෙනෙක් හොඳේ. ඔව් අවුරුදු 79. ඉතින් හිතන්නකෝ ට්‍රම්ප් එහෙම ඕවා කිව්වොත් එහෙම පව්. ජෝ බයිඩන් නැති මෙහෙමයි. නංගි ඔයා දැන් ඔයාගේ අම්මා තාත්තලාගේ විදිහට හිතන්නේ මගේ කිරියප්පා මැරෙනකොට අවුරුදු 99. මගේ සීයලා එතකොට මගේ අම්මගේ අපච්චිගේ දෙන්නගෙම මුතුන් ඒගොල්ලන්ගේ අපච්චිගේ නැහැ අම්මගේ දෙපැත්තම සීයාගේ සහ ආච්චිගේ මුතුන් මිත්තු 4 දෙනා මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ ඔක්කොම අවුරුදු 90 ගණන් වලින් මැරුණේ. එතකොට අපේ ජානවල අනුව අපේ කට්ටිය අවුරුදු 90 ගණන් ජීවත් වෙනවා කියන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඒ වගේම ඒගොල්ලෝ 80 ගණන් වල වෙනකොට මගේ කිරියප්පා අවුරුදු 95 දී තනියම පීල්ලට ගිහලා නාගෙන ආවා. අවුරුදු 90 දී විතර වගේ කාලෙත් හොඳට බෙහෙත් තෙල් හින්දා. ඉතින් එහෙම කට්ටිය ඒකට අපි දැකලා තියෙන මේ වගේ අය. ඒක තමයි යක්කේ ශ්‍රී ලාංකීය මිනිස්සුන්ගේ තියෙන වෙනස. නැහැ ඉතින් ඒකනේ තමන්ගේ ජාන ශක්තියක් තියනවාද කියලා හිතන්නකෝ අපේ ශ්‍රී ලංකාවේ හිටපු පැරැන්නන්ගේ
එතකොට එහෙම හිටපු කට්ටියකට අපේ නායකතුමත් කියනවනේ ඉතින් මේක හුණ්ඩුවක් කියලානේ. අපේ නායකතුමා නෙමෙයි හිටියේ. අපේ නායකතුමානේ අපේ ජනාධිපති. අපේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මොනවා කරන්නද ලංකාවෙන් එළියට ගියොත් අපිට ඉතින් පිළිගන්න වෙනවනේ නේද? අපේ කියලා අපේ නෙමෙයි මම දන්නේ නැහැ. ඉතින් මට නම් ඉතින් අපේ රටේ ජනාධිපති තමයි. ඉතින් දුකයි. ඉතින් මොකද කරන්නේ? අවදින රජයට අනුගත වෙලා ජීවත් වෙන්න වෙනවනේ. ඉතින් වෙන අය කරපු වැරදි වලට අපිට වන්දි ගෙවන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මොකද පිටරටවල මිනිස්සු දකින්නේ අපේ රටේ ජනාධිපති කියලානේ. ඉතින් අපි ශ්‍රී ලාංකිකයි කිව්ව ගමන් ශ්‍රී ලංකාවේ ජනාධිපති කවුද? එයා තමයි ඉතින් අපිට ජනාධිපති වෙලා තියෙන්නේ අපේ පවට. මේ දවස්වල ඉන්දියාවේ යාළුවන්ගෙන් නම් කෝල් එකක් ආවත් ලැජ්ජයි මේ දවස්වල. ඇයි දෙයියනේ ඉන්දියාවට ගිහිල්ලා අපේ කොහොමත් ඉතින් නාන්න හොඳ නෑනේ. නානවා කියන්නේ දැන් හැමතැනම ඉතින් අනේ වන්දනයක් කියවන්න මෙහෙම දෙයක් තියෙනවා. හරිද? දැන් අපි ඇත්තටම අපිට කලිනුත් අපි ඔය ගැන කතා කරලා තියෙන ගොඩක් වෙලාවට. මාලිමාවේ අයිට අපි මේ එකක් තව දෙයක් අපි මීට කලින් මිනිස්සුන්ගේ අඩුපාඩුකම් වලට ඉංග්‍රීසි බැරි කමට ඇඳුම් පැළඳුම් වලට ওই දේවල් වලට අපි hina වුණේ නැහැ. අපිට තිබ්බ එක්තරා සංස්කෘතියක්. එතකොට දැන් කවුද එතකොට නව දේශපාලන සංස්කෘතියක් ගෙනාවේ කවුද? කවුද? ඉතින් ඒගොල්ලෝ ගෙන වපුරපුවා තමයි මේ තියෙන්නේ. දැන් ඊට පස්සේ අනිත් එක ඒගොල්ලන්ට තේරෙන විදිහට අපි දැන් කතා කරන්නේ. අපේ දැන් UMP කාරෙන්ට අපි කතා කරන්නේ UMP කාරෙන්ට කතා කරේ යුතු විදිහට. එතකොට දැන් අපි ශ්‍රී ලංකා හරිය පොහොට්ටුවේ කෙනෙකුට කතා කරනවා. ඕගොල්ලන්ට කතා කරන්න ඕන විදිහට අපි දන්නවා. ඉතින් නමුත් අපි සාමාන්‍යයෙන් අපි අපහාසාත්මක මුඛයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. අපි හැමෝටම රෙස්පෙක්ට් එකක් තිබ්බා. දැන් මම කවදාවත් ඡන්දෙ දීලා නැතුනට මහින්ද රාජපක්ෂ මැතිතුමාට එතුමා කරපු හොඳ දේවල් ගැන අපි අගය කරනවා. එතකොට මං ගියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ලස්සනට ඇඳලා ඉනකොට අපි එතුමියට හරි කැමතියි. ඉතින් අපි ඒ වගේ දේවල් අපිට තිබුණා. නමුත් දැන් මේ නව දේශපාලන සංස්කෘතිය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ගේ සල්ලි වලින් ගත්ත කලිසමට ඕක උස්සනවා කියලා 17 පාරද 27 පාරද කොහෙද ඉස්සුවා කියලා ගණන් කරලා. ඉතින් හිතන්න එතුමා මේ මම හිතන බජට් ස්පීච් එක කරනකොට කොහෙද ඒ කතාවට අවධානය යොමු නොකර කීපාරක් කලිසම උස්සනවද කියන එක මේ ගණන් කරපු කෙනෙක් නේද ජනාධිපති වෙලා ඉන්නේ. ඉතින් අන්න ඒ වගේ කරලා අනිත් අයට අපහාස විතරක්ම කරලා අනිත් අයගේ අඩුපාඩු වැරදිම විතරක් දැකලා ඒගොල්ලෝ ගෙනාපු ඒගොල්ලෝ ඇති කරපු සංස්කෘතිය විසින් මේ නව දේශපාලන සංස්කෘතිය විසින්ම තමයි මේගොල්ලන්ට මේ නැවත ලැබෙන්නේ ප්‍රතිපහාර ලැබෙන්නේ. ඉතින් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලව් ගෑස් කිව්වයි කියලා හරි hina වුණානේ වයසට යනකොට ඔහොම කියලා එහෙම කියපු කට්ටිය. ඒගොල්ලෝ අමරණීයයිනේ. අපි මේ වැඩසටහන් වලින් අපිට කාටවත් ගහන්න ඕන නෑ. ඒක මුලින්ම කියලා ඉන්න එපාකේ. අපි මේ කතා කරන්නේ කාලීන මාතෘකා ඔස්සේ අපේ මිනිස්සුන්ට අපේ දැන් ඇත්තටම අපේ මිනිස්සු කියන්නේ පන්ති ભેදයක් නෙමෙයි. අපිත් එක්ක මේ රටේ ජීවත් වෙන මිනිස්සු. එතකොට මේ අපි හැමෝටම කතා කරන්නේ. ඒක උගත් අය වෙන්න පුළුවන්, නූගත් කියලා වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. හැබැයි අපි බලනවා මේ අපි කතා කරන්නේ තේරෙන භාෂාවෙන් තේරෙන අයට. මේක කාටවත් ගහන දෙයක් නෙමෙයි. අපිට එහෙම කරන්න උවමනක් නැහැ. මොකද එහෙම කරන්නේ නැත්තේ අපි එදිනෙදා දේවල් දැනගන්න ඕනේ. මේ රටේ ලෝක වෙන දේවල් දැනගන්න ඕනේ. මගේ අදහස නෙමෙයි අක්කගේ අදහස. තවත් කෙනෙක්ගේ අදහස. ඉතින් ඒකයි මේ අපි හොයන්නේ. මෙතන කිසිම තැනක අපි කාටවත් මඩ ප්‍රහාර එල්ල කරන්න නම් ලෑස්ති වෙන්නේ නැහැ. ඒකත් තරේ තියාගෙන මොකද අපි කාන්තාව දෙන්නේ. අපි ඒ ගැන හැමතිස්සෙම හිතලා තමයි ඔබතුමිය කතා කරන්නේ. මම කතා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අක්කේ ඔයා ඔය කියන වචන වල බැලුවාම අපි දැකලා තියෙනවා හැමතිස්සෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණත් මහින්ද මහත්තයාට හැමදේම කතා කරන්නේ හරිම කරු බුහුමන් දීලා. මහින්ද මහත්තයා වුණත් එහෙමයි. දැන් පසුගිය කාලේ සිදුවිච්ච සිදුවීම් බැලුවාම රනිල් වික්‍රමසිංහ මහත්තයාව බලන්න මහින්ද මහත්තයා ගියා. සිර අපේ මේ වෙලිකඩ බන්ධනාගාරයට. ඉතින් ඒ ගියේ මිනිස්සු බැඳීම්. හැබැයි මේ ආණ්ඩුව තුළ අපි එහෙම දේවල් දකින්නේ නැහැ. නැති ඒක තමයි පැමිණීමට පෙර සිටම මිනිස්සුන්ට හරියට ගරහනවා. ඒ ගරහීමේ ප්‍රතිඵලය දිට්ඨ ධම්ම වේදනීය කර්මයේද මේ පරිසම් දෙන්නේ. අනිවාර්යයෙන් මේක තමයි දැන් අතර වා කියනකොට තව දැන් මතක් වුණා එදා පළවෙනි දවසේ විතර නෙමෙයි අපිත් උසාවි භූමියේ රැඳී සිටියා. එතුමා බන්ධනාගාර ගත කරන අවස්ථාව වෙනක ඒ වෙනකල් නාමල් රාජපක්ෂ මහත්මයාත් අපිත් එක්ක හිටියා. ඇත්තටම ඒක තමයි මම කියන්නේ ඒක තමයි රටේ අනාගත පරපුරට අපි දෙන්න ඕනේ. මේක පාටපක්ෂ ભેදයක් නැතුව අපි කතා කරන්න ඕන දෙයක්. හැබැයි ඒකටත් ඒගොල්ලෝ මොකද දැන් කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ හොරු ඔක්කොම එකතු වෙලා. දැන් හොරු කියන්නේ දැන් මගේ ඔය සමහර අය ඉන්නවා WhatsApp groups වල මේ ඇඟ පුරාම හොරකම තියෙන හැමදාම හොරකමෙන් යැපිච්ච කට්ටියට හොරකම නැතුව හරි අමාරුයි කියලා. දැන් හරිද? මම කරපු හොරකම් මොකද්ද කියලා යාට පෙන්වන්න පුළුවන්ද? මම අන්න ඒ වගේ දැන් ඒගොල්ලෝ අර නිකන් අපිට මෙන්ටලි අනිත් අය අපිව ලේබල් කරන්න හදනවා දැන් මේ මාලිමාවේ නොවන කට්ටිය හොරු කියලා. හැබැයි ලොකුම හොරකම කරේ කවුද දැන්?
ගල් අඟුරු හොරකම. ඉතින් ඒවත් නිකන් ඒවත් හොදනවනේ. මේගොල්ලන්ට උගන්වලා තියෙන්නේ හොදන එක. ඒගොල්ලෝ කරන හැමදේම හරි. ඒගොල්ලෝ හොරකමක් කර නෑ ඒක හොරකමක් නෙමෙයි මේක මෙහෙමයි. දැන් එතකොට දැන් ඉස්සර නම් ලයිට් බිල වැඩි වෙනකොට මොකද්ද කිව්වේ? ලයිට් බිල වැඩි කරනකොට ඉස්සර කාංචනගේ සාක්කුවට යන එක ගානයි ඒව ගණන් හදලා කියනවා. එතකොට මේ චතුරංගය මෙතුමත් කලින් දීලා තිබුණා මේ හරි ලස්සන කතාවක් යාත් කියලා තිබ්බා. පොඩකින් මම ඒක පෙන්නන්නම්. මේ එයා කියලා තිබුණා කලින් ඒ කියන්නේ මේව නිකන් මේ ආණ්ඩුවට මේ කරන්න පුළුවන් වෙන දේවල් කියන්නේ ආණ්ඩුව හිතාමතා මේක නිකන් හරියට අර ඔන්න තෙල් මිලදී ගැනීමෙද්ද ඩොලර් ප්‍රීමියම් එක හා ෂෙඩ් කියලා දෙන ෂෙඩ් වල අතිරික්ත කමිෂන් එක ආයේ ඡන්ද කාලයට තමයි ආයෝජනය වෙන්නේ. ඉතින් කොයිතරම් දැඩි ලෙස මේගොල්ලෝ මේ ජනතාව නොමග යවුවද? එතකොට දැන් එතකොට මේ දවස් කියන්නේ මාසයකට සෑහෙන්න තෙල් තියෙනවා කියලා බය වෙන්න එපා කියලා ඒ ටික ගණන් හදලා තියෙනවා. දවස් 7ක් ගිහිල්ලා දැන් මෙහෙ තියෙන මේ තව ඉතිරි දවස් 21කට තියෙන ඒවට මොකටද මේ ලෝක වෙළඳ පොලේ බොරදෙල් බැරලක මිල වැඩි වුණා කියලා ගණන් වැඩි කරේ? ඒව ගැන අපි වගේම අපි මේ කතා කරනවා වගේම මේ අපි බලන් ඉන්න ප්‍රේක්ෂකයනුත් ඒ ගැන හිතලා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ දෙයක්. ඒ වගේම තමයි මට අහන්න දෙයක් තියෙනවා අක්කේ ඔය තෙල් ප්‍රශ්නේ යන අතරතුරේම තව කාරණාවක්. ලන්වීමෙන් වෙන්න වෙච්ච එක ගැන මොකද හිතන්නේ? දැන් මම අහන්න තියෙන්නේ අර ඉස්සර හිටපු මේ අර වෘත්තීය සමිති කට්ටියන් අහන්න තියෙන්නේ ලංවීමට දැන් කියන්න ආදරේද කියලා තමයි අහන්න තියෙන්නේ. මොකද ඉස්සර ලංවීම ඉස්සර හිටියේ මේ දැන් අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වික්‍රමසිංහ වුණානේ. වික්‍රමසිංහ අපේ ජනාධිපතිතුමා විකුණනවා කියලා තමයි කිව්වේ. හැබැයි විකුණුවේ මොනවද කියලා කියන්න පෙන්වන්න දෙයක්වත් නැහැ. ඒක විකුණනවා කියන්නේ අයිතිය අතහැරීමක් නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාලේ අයිතිය අතහැරීම මොකද්ද කියලා පෙන්වන්න දෙයක්වත් නැහැ. හැබැයි ඒකට ඒගොල්ලෝ දැන් අලුත් වචන ලස්සන වචන හොයාගෙන ඉතින් අපි අභිලාෂ කැඳවල ආයෝජකයන්ට අවස්ථාව දෙනවා ආයෝජනය කරන්න. හරිද? එතකොට ඒගොල්ලෝ විකුණන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ ආයතන ටිකේ නම් ටික බලුවම ප්‍රයිවට් ලිමිටඩ් කියලා අපිට ඉතින් සතුටු එක අතකට. මොකද අර ලංවීම කියන්නේ අපි දැනුවත්ව හිටපු විදිහට ලංවීම පාඩු ලබන කාලේ පවා බෝනස් ගත්ත. අපේ ආණ්ඩුවට කියන ආණ්ඩුවේ වියදමට වැඩිම බරක් තිබිච්ච ආයතනයක්. ඉතින් ඔය ආයතනයේට කිසිම විදිහකින් මේ ප්‍රතිසංස්කරණයක් මොනවාවත් එහෙම දෙයක් කරන්න රීස්ට්‍රක්චරින් කිසිම දෙයක් කරන්න පුළුවන්කමක් තිබුණේ නැත්තේ ඔය ලංවීමේ හිටපු වෘත්තීය සමිතිය නිසා. දැන් මේ වෘත්තීය සමිතිය වල අය කොහෙද ඉන්නේ කියලා දැන් දන්නවනේ. දැන් ආණ්ඩුවේ ඉහළ තැන්වල ඉන්නවා. ඉතින් හැබැයි ඉතින් ඒගොල්ලන්ගේ කාලෙම ওই දේවල් එහෙම වෙන්නේ කොහොමද? මොකද ඒගොල්ලෝ ඉස්සර ලංවීමේ ඉන්නකොට කරපු දේවල් දන්න නිසා දැන් ආණ්ඩුවට ඇවිල්ලා ඒවා නැති කරපු එක ගැන අපි නම් සන්තෝෂයි. ඒගොල්ලෝගේ බලය එනකන් ඒගොල්ලෝ ඉවසගෙන ඉන්නේ නැති සමහර විට ක්‍රෙඩිට් එක ගන්නනේ අපි තමයි මේක කරේ කියලා. විතරක්ද තව දේවල් ගන්නත් පුළුවන් නේද? ඉතින් අපිට කියන්නේ නැති වුණාටනේ. ඒකනේ නේද? මොකද අනිත් හැමෝටම එක එකව කියනවා නම් ඉතින් නේද? chance එක හෝල්ඩ් කරලා තිබ්බේ ඒකට වෙන්න පුළුවන් නේ කොහොමද ඉතින්නේ? වෙන කෙනෙක් ගන්නනොත් වෙන කෙනෙක්ට දෙන්නෙත් නැහැ. දැන් එයාගේ කාලය ඇවිල්ලා තියෙන ඒගොල්ලන්ට ගන්න. ඔයා හිතන්නේ මේ ඔය මාලිමාවේ ඉන්නේ හරි සුපිරිසුදු මේ කමිෂන් ගත්තේ නැති කට්ටිය කියලාද? කොහෙවත් නැහැ අක්කේ මේ රහතුන් වහන්සේලා මම දන්න තරමට නම් තාම බිහිවෙලා නැහැ. ඉතින් මිනිස්සු පු탁 ජනයි. හිත වෙනස් වෙනවා. ඔය තියෙන සිදු පිරිවෙට ඇස්සේ ඕන තරම් කළු පැල්ලම් තියෙන්න පුළුවන්. නෑ මෙහෙමයි. ඒගොල්ලෝ මම අහලා තියෙන කතන්දර වල විදිහට මොකද අපිටත් එක සම්බන්ධතා තියෙනවානේ. ඒගොල්ලෝ ඔය සමහරට ඔය කෘෂිකර්මමති වගේ ඒවා කරන කාලේ ඔය රුසියාවෙන් යූරියා ගෙන්නනකොට එහෙම ඩොලර් 200ට ටොන් එක ආපු ඒවා ඩොලර් 210ට හදලා එවන්න මේ ඩොලර් 10ක් එන්නේ අපිට අපේ පෞද්ගලික නමට නෙමෙයි අර සාමාන්‍ය පොදු අරමුදලකට. අනික ඉතින් වැව් හදපු කාලේ වැව් හදපු වැවකුත් නැතුව සල්ලි ගිහින් තියෙන අනේ ඒ ගැන ඇහුවා කියලා නේද ඔය ජනාධිපති. මෙහෙමයි ඉතින් සමහර දේවල් කියන්න ඕනෙත් නැහැ. මොකද ඉතින් මේ රටම දන්නවා ඉතින් මේ හැබැයි ඉතින් අර පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් හොඳයි වගේ නේද? මොකද දැන් ඔය කියන වයසක කට්ටියට ඒ කට්ටියට පණකෙන්ද හයිය තියෙන කාලේ මුක්කු ගහපු කට්ටියනේ දැන් ආණ්ඩුවල ඉන්නේ. ඉතින් ඒ කාලෙදී වැවුද හැදුවේ, ඇලවල්ද හැදුවේ, මොනවද හැදුවේ කියලා ඒගොල්ලොන්ගේ යටිහිත දන්නවා. කොහොම කරත් ඉතින් අපේ රට ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක්. ඉතින් මේකට හානි කරලා කාටවත් හොදක් වෙන්නේ නැති වෙයි ගොඩක් වෙලාවට. ඒ තියෙන අපිටත් ඒක කන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ඒක නම දන්නෙත් නෑ නේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. කියන්නේ ඇත්තටම කනගාටුයි. ඒ උනාට එහෙම වැරදුනාට මේ අපි මෙයා වෙන්න එපා. අපි ආඩම්බර වෙන්න ඕන. එතුමිය තමන්ගේ බෑග් එක තමන්ම අරගෙන යනවා.
ඒ වගේ අපි ඒ වගේ ජනාධිපති කෙනෙක් ඒ වගේ අගමැතිලා තමයි අපි අත්‍තරම බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒව තමයි ඒක හරි. රටකට වෙන්න ඕනේ ලොකුම යුතුයකම්. ඒක හරි. අය කියන අර අපිට ඇයි මෙච්චර මේ මිනිස්සු මගේ ඇරුණේ කියලා හිතනවා නේද? එහෙම ඒව දැක්කම. ඇත්තටම ඔයාගේ නායකතුමාට උනත් මහින්ද මහත්තයාට උනත් ඒගොල්ලෝ මගේ ඇරිලා නේ. ඔව් නේ නිලිමි කවුද අපේ නිලන්ති කොට්ටච්චි මහත්මිය හැම සෑහෙන්න මගේ ඇරලා මහින්ද මහත්තයාට සින්දුත් කියලා දැන් ආපහු මගේ හැලිලා. අන්න ඒක තමයි. මේ මන්ද ඉතින් ඔයා ආට කියන්නද කියලා ඉතින් කාන්තාව කියන අය වෙනස් වෙනවා. ඔව් කාන්තා හිත වෙනස් වෙනවා. සමහර විට මේකෙන් වෙනස් වෙලා නාමල් මහත්තයාට හරි සජිත් මහත්තයාට හරි ඊළඟට එන ජනාධිපති කවුද කියලා අපි දන්නේ නැහැ. ඒක ඔබතුමන්ලගේ අතේ තියෙන්නේ. ඉතින් ඒන එක්කෙනාටත් මුකු ගහන්න බැරි කමක් නැහැ. මේ ඉන්න කට්ටියට ඉතින් කල්පනා කරන්න කාටද හරියට කතිර ගහන්න කියලා. පැන්සලෙන් මකන්න පුළුවන් දේවල් වුණාට මේක මකන්න බෑ. පැන්සල කියන්නේ හැමදාම මකලා අපි හිතනවා වෙනස් කරන්න පුළුවන් කියලා. ඒත් අපිට අවුරුදු 5ක් දුක් විඳින්න වෙනවා. හරියට කල්පනා කරලා ගැහුවේ නැතොත් දැන් මේ විඳින්නේ වේ ඵල විපාක තමයි. නෑ මම හිතන්නේ මේ අවුරුදු 5ම කොහොම හරි අදගෙන යන්න දෙන්න ඕන නේද? අනිවාර්යෙන් ඉතින් මේ ඒගොල්ලෝ දෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඉල්ලපු දේනේ. නොදුන්නොත් හරි නෑනේ. ජනතාවත් ඉල්ලපු දේ. සාමාන්‍යනික මහ ලොකු කාලයක් නෑ. තව කාලයක් එහෙම් පිටින්ම තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මේ අවුරුදු දෙකමාරට මුකුත් කරේ නැති වුණාත් ඉතිරි තුන හමාරේවත් කරයි. අමාරු ඉතින් මේ රනිල් මහත්තයාත් හොරා කාලා මහින්ද මහත්තයාත් හොරා කාලා ඉතින් මේවා හදන්න හොරා කාපුව හොයන්නත් ඕනේ. උගණ්ඩාව කියන්නේ දුර රටක් ඉතින් ගේන්න ෆ්ලයිට් උත් නැතුව ඇති මේ යුද්ධ කාලෙනේ ඉතින් සල්ලි ටික එහෙමත් ගේන්න ටිකක් වෙලා යනවනේ. ඉතින් ඒකින්ද මේ අපි කාලේ දෙමු. කොහොම කරත් අපේ ජනාධිපතිතුමා රනිල් මැතිතුමා කරලා තියෙන ලොකුම වැරද්දනේ අර මේ එංගලන්ත සංචාරේ. හැබැයි ඉතින් ඒක හොයන්න ගිහපු කට්ටිය ඊටත් වඩා ගාණක් මේ කරලා තියෙනවා. මේ වියදම් කරලා තියෙනවා. අනිත් එක මේ අපේ වර්තමාන ජනාධිපතිතුමා තයි පොංගල් සමරන්න දැන් එතුමා එංගලන්තේ යන්න මිලියන 16.6යි. යාපනයට යන්න මිලියන 11ක් වියදම් කරලා තියෙනවා. ඒක හරි. ඉතින් මේ එංගලන්තේ එහෙම දැන් ඔය මම මේ ළඟදිත් දැක්කා මේ ඇම්බියුලන්ස් කවුරු හරි අර අරගල කාලෙදි කිව්වා අපේ හිටිය කණ්ඩායම් ඇම්බියුලන්ස් වලට විතරයි ඊට පස්සේ යන්න පුළුවන් කතාවක් VIP වෙන්නේ ඇම්බියුලන්ස් විතර. ඇම්බියුලන්ස් විතරමද කියන දේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලෝ ලංකාවේ ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. අක්කේ පොඩ්ඩක් බලන්න වෙනවා. මේ මං හිතන්නේ පරණ කට්ටියම තමයි තාම යන්නේ නේද? දැන් මේක යන්නේ මේ කාලේ හිටපු අය කියන්නේ මේ පත් වෙන්න කලින් හිටපු කට්ටිය මෙන්නදී තාම යන්නේ. තාම මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ මහින්ද මහත්තයා ඇම්බුල්තියල් ටික ගේනකොට යන්න පුළුවන් නේ. අනිත් එක දැන් මෙහෙමනේ අර හෙලිකොප්ටරයකින් එකක් යනකොට තව එකක් පනින්නද? එමේ හෙලිකොප්ටර් කතාව කියන්න එපා ඔයා. හරිද? හෙලිකොප්ටර් කතාව ඒ කාලෙට අදාළ වුණානේ මේ කාලෙදි ජනාධිපතිතුමාව ඒකේ යවන්න ඕනේ හරියට. නැත්නම් ඒව ප්‍රශ්න. මතකයිනේ කිව්වා. ඒගොල්ලොන්ට ඒ දෙන වරප්‍රසාද දෙන්න ඕනේ. එයා ජනාධිපති රටේ හොඳේ. වචන එහෙම කියන්න එපා ඔයා. එතකොට දැන් ඒ කාලේ මහින්ද මහත්තයලට ඒව ඒගොල්ලෝ දකුණේ මිනිස්සු. ඒගොල්ලන්ට නෑ. ඒගොල්ලෝ ඇම්බුල්තියල් හයිවේ එක හැදුවා ඇම්බුල්තියල් ගේන්න. ඒගොල්ලෝ ඇම්බුල්තියල් හයිවේ එකේ යන්න ඕනේ. ඒගොල්ලන්ට අක්කපයි මේවා හෙලිකොප්ටර් යන්න හොඳ නෑ. ඒ හුලං සැඩ සුලං තියෙනවා. ඔව් චාටර් ප්ලේන්ස් ඒවා ඉතාලියට යන ඒවා හොඳයිනේ. ඒවා කැපයි නේද? කැප වෙන්න පුළුවන්. ඒවා කැපයි නේද? එහෙමයි ඉතින්. නෑ ඉතින් ඒක මේ සෝදන්න කට්ටිය ඉන්නවනම් අපිට මොකද? පාන්ද? ඔයාට පාන්ද? පාන්ද ඔයාට පාන්ද අපි ඉතින් මොන හරි ගාලා ලුණුපතු හරි ගාලා ඉමු ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් පාන් කන්න බැරි නම් කේක් කාපල්ලා ඔයාට කියන්න අක්කේ. ඔව්. හරිද? දවස් 7යි සිංහල මිනිස්සුන්ට දෙයක් වුණාම මතක තියෙන කියලා දවස් 7යි මතක තියෙන කියලා අපේ මේ කවුද අපේ නෙමෙයි LTT ඩයස්පෝරාවට දැන් ප්‍රභාකරන් මහත්තයත් කියලා තියෙනවනේ. ප්‍රභාකරන් මහත්තයා. ඔව් මහත්තයා ප්‍රභාකරන් අපි එමයි අපි මේ සාමාන්‍යයෙන් ගරහන්න යන්නේ නැහැ මිනිස්සුන්ට. අපි ඒ ගරුත්වය තියන්න ඕනේ. අපි සිංහල සිරසේ කවුද සිරසේ ඒ මාධ්‍ය විදිනියත් කියනවා නම් ඉතින් අපි කිව්වට මොකද වෙන්නේ නේද? ඒ කමන්නේ. ඔමාය කියන එක අපි කිව්වට කමන්නේ නැහැ. මේ ඇත්තටම මේ ඒවා වලට ප්‍රශ්න කියන්නේ ඒක නෙමෙයි නංගි දැන් දවස් 7ක් යනකොට තව ඒවා දෙනවනේ දැන්. ඒක නෙමෙයි. මේ ඊශ්‍රායලෙන් තෙල් එනකොට ඊශ්‍රායලයයි ඇමරිකාවයි ගහ ගන්නවා. තෙල් වල ගණන්යයිද අඟුරු කොහමද කියලා බල හිටියා. ඔව්. මෙන්න බොලේ පහුවෙන්ද උදේ වෙනකොට ලංවීම වෙන් වෙලා නැත්තටම නැති වෙලා. ඒක දන්නේම නැහැ. ඒක කොහොමද උනේ කියලා දන්නේ. යටින් යනවනේ වැඩ. යටින් යන්නේ. මේ ආණ්ඩුව එහෙමයි දැන් අර මතු පිට පෙන්වන්න නැතුනට ඒක තමයි කියන්නේ අපි අහනවනේ ඔයගොල්ලෝ මොනවද මේ අවුරුද්දේ කමට කරගෙන කියලා. අපි දුන්න ඡන්දය ගැන අපි හරි සතුටුයි. යටින් යනවා හැමදේම. මම දැන් මේ ටික කාලේ දැන් මේ ළඟදී මේ බලන් ඉන්නවා දැන් එක පාටම ආව සුරේෂ් සලේ මහත්තයා. ඔව්.
සුරේෂ් සලේ මහත්තයා කොහෙද ගියේ දන්නේ ගල්ලඟුරු ආවා. ගල්ලඟුරුත් එක්ක එකට නෑ ගල්ලඟුරු ආවට පස්සේ සුරේෂ් සලේ මහත්තයා ආවේ. එන්නේ ඊට පස්සේ ගෑස් පොලිමක් ඊට පස්සේ හුණ්ඩුවක් ආවා. ඊට පස්සේ හුණ්ඩුවා. ඊට පස්සේ තෙල් නැව ආවා. ඊස්ට්‍රායිලට ගැහුවා. ඊස්ට්‍රායිල් නැවනාසේ මෙහෙ නැව්ව ආවා. නැව්ව ඇවිල්ලා ඒ ඇස්සේ ලං වීම වෙන් වෙන්නම ගිහිල්ලා අහෝසිම කරලා දාලා. ඒ ඕඩේක පැටලෙනවා අප්පා එච්චරට ළඟ ළඟ සිද්ධ වෙනව නේද? සිද්ධ වෙනවා කියන්නේ මිනිස්සුන්ට හිතාගන්න බෑ මේ මොකද්ද මේ වෙන්නේ කියලා. වෙන දේවල් අපි දන්නේ මේ මාර හරි විනෝදයි නේද? විනෝද සමය වගේ. මන් දන්නේ අපේ මේ විපක්ෂය ඇයි මෙච්චර නිහඬ කියලා මටත් එතන ප්‍රශ්න තියෙනවා. අපේ විපක්ෂය එකතකට හොඳ වැඩිද මන්දා. මම දැකලා නැහැ කිසිම රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කාලෙවත් මහින්ද මහත්තයා ජනාධිපති කාලෙවත් මේ විදිහට ඒ කියන්නේ කවදාවත් ආණ්ඩුවක් කරගන්න දීලා නැහැ නේ විපක්ෂය. හැමදේම ගේනවා මොකක් හරි ගේනවා දාන. නෑ ඔයාලට තේරෙන්නේ නැහැ නංගි ඒක නෙමෙයි වැඩේ. දැන් ඒගොල්ලෝ ගතින් ආණ්ඩුවේ හිටියට හිතින් තාම විපක්ෂේ. ඒගොල්ලෝ ආණ්ඩුව පාලනය. ඔව් එතකොට දැන් දැනට විපක්ෂය කියන ආණ්ඩු පක්ෂය තමයි දැනට විපක්ෂයට විරුද්ධව චෝදනා කරන්නේ. පරණ ආණ්ඩුව වලට බනින්නේ. මේ 76 වැඩිවීමක් වෙන්නේ නැද්ද? එක තැන කරගෙනවද? 76 සහ පටන් ගන්නකොටත් 76 තාමත් 76. නෑ දැන් මෙහෙමනේ දැන් පහුගිය අවුරුදු දෙකමාර කියන්නේ දැන් අර පොහොසත් රටක් සැපවත් ජීවිතයක් එහෙම දුන්න කාලයක් නේ. ඉතින් ඒ වුණාට ඉතින් 76 එක්ක අඩු වීමක් වෙන්න ඕනේ එක්ක වැඩි වීමක් වෙන්න ඕනේ. දැන් 76 අදත් කියනවා නම් 76 සාපේ අවුරුද්දක් එහාම වෙලා නෑ. ඒක ඔය චතුරංග නියෝජ්‍ය මැතිතුමා හැම හරි සංවේදීනේ පොඩ්ඩක් මුකුත් කියන්න එපා අඬන්න පුළුවන්. ඉතින් එතුමා එහෙම තාමත් මොකක් හරි මේ ආණ්ඩුවේ කරපු දෙයක් ගන්නකොට සමහරවිට එතුමා අර ඒ තියෙන බොළඳකම නිසාද කොයිද කලින් ආණ්ඩුවල කරපු දේවල් එතුමා දැනගෙන ඉඳලා නෑ. ඉතින් හැමතිස්සෙම එතුමා මොකක් හරි ඒගොල්ලෝ කරන දේක් පටන් ගන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම දෙයක් කරනවා කියලා. හැබැයි එතුමා දන්නේ නැහැ කලින් ආණ්ඩුවල ඔය අඬබෙර ගහ නොකරපු දේවල් තමයි මෙයාලා මේ අඬබෙර ගහලා කරලා තියෙන්නේ කියලා. මෙහෙමනේ දැන් අර හුණ්ඩුව කිව්වේ ඒගොල්ලන්ට සාපේක්ෂව මේ හැමදේම සංකෝචනය කරනවානේ. එතකොට දැන් කලින් ආණ්ඩුවලට තිබිච්ච දැන් මහවැලිය කරලා සද්ද නැතුව හිටියනේ දැන් ඒ කාලේ අපි මහවැලිය වගේ ප්‍රොජෙක්ට්ස් කරේ. මම හයිවේස් කරේ. එතකොට දැන් අපිට ඔය කානුවක් කපන එකක්, ටැප් එකක් අරින එකක්. කවද්ද අපේ හිටපු කෙනෙක් ටැප් එකක් ඇරලා පීත්තපටියකින් කපලා ටැප් එකක් හයි කරලා ඒක ඇරියේ. කවද්ද සෙකන්ඩ් ෆ්ලෝ එකකට අලුතෙන් මේ මුල් ගලක් තියලා කරේ. ඉතින් මේගොල්ලෝ කරන පොඩි දේත් ඒගොල්ලන්ට හරි ලොකුයි. ටැප් වලයි මේ කෝච්චියකින් චයි කියලා නටලක් මේව ගල. ඔව් මේ දිට්ටා සුලිකුණාට මේකල අනේ දෙයනේ එහෙනම් ඉංග්‍රීසි කාර්ය කොච්චර නටන්නද අලුතෙන් හදපු කාලේ. නේද? තාම නටනවා. ඒ විදිහට අමාරුවෙන්ද මේ ගල් කඩාගෙන විදගෙන ගිහිල්ලා කෝච්චි පාරවල් හදලා නටන්න නෙමෙයි තාම නටන්න ඕනේ නේද? ඒක මතක් කරනේ. ඉතින් එහෙම තමයි. ඉතින් අර තියෙන්නේ අර අපේ ප්‍රියංකර වෛද්‍යතුමා කිව්වා මේගොල්ලන්ට තියෙන්නේ මේ හුණ්ඩු වගේ මොළ සහ බුසල් වගේ කටවල් කියලා. හරියටම ඒක හරි. ඒ වගේම තමයි අනිත් කෙනාගේ කකුලෙන් අදින්න හොඳ දක්ෂතාවයක් තියෙනවා. වැඩේ තියෙන්නේ ආණ්ඩුව අපේ නෙමෙයි. අපි නෙමෙයි ආණ්ඩුවල ඉන්නේ. අපි නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. අපි නෙමෙයි ජනාධිපති පුටුවේ ඉන්නේ. ඔබතුමන්ලා තමයි ඉන්නේ. ඔබතුමින්ලා තමයි ඉන්නේ. එතකොට විපක්ෂයට මේ දේවල් කියලා හරියන්නේ නැහැ. පාලන බලය තියෙන්නේ ඔබතුමන්ලාට සහ ඔබතුමියන්ලාට. එතකොට විපක්ෂය කරපු දේවල් නෙමෙයි කරලා පෙන්නන්න. කරලා පෙන්නුවොත් තමයි අපිට පිළිගන්න පුළුවන් වෙන්නේ. අක්කා මොකද කියන්නේ? මෙහෙමනේ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුව බාර ගන්නකොට අපේ රට ඇත්තටම ගෝඨාභය ජනාධිපතිතුමා කාලේ අපේ කොරෝනා වලට මේ මුහුණ දුන්නා. ඒත් එක්කම මේගොල්ලම එක ප්‍රශ්න මේවා කරා. ඊට පස්සේ දැන් අපේ ආර්ථික අර්බුදය මතුවෙනකොට ආර්ථික අර්බුදය තියෙන කාලේ මේගොල්ලෝ මොනවද කිව්වේ? ඩොලර් එවන්න එපා. මාස 3ක් එවන්නම මේ ආණ්ඩුව වැටෙනවා. එහෙමනේ කිව්වේ. ඩොලර් එවන්න එපා කියලා හෙන් වැට්ටුවා. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව ගිනි තියන්න හැදුවා. ඒ ඔක්කොම කරලා හැබැයි ඒ ඔක්කොම කකුලෙන් ඇදීම එක්ක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආණ්ඩුව ගෙනිච්චේ. එතකොට එතුමා කිව්වහම ඉදිරි සති දෙක තීරණාත්මකයි කියලා ඕකටත් hina වුණා. ඕක කියන ජනාධිපතිලා ඕනද? එහෙම කියපු කට්ටිය දැන් එතකොට දැන් අර මේ මොනවාද හාල් ගෙන්නන්න ජනාධිපතිලා ඕනද? එතකොට ලෝක වෙළඳ පොලේ මිල වෙනස් වෙන විදිහට තෙල් මිල ඉහළ දාන්න ජනාධිපතිලා ඕනද? ඒ පෑන හම්බ වෙලා නැහැ. එක ඉරයි. ඔව් ඒක තමයි පෑන හොයාගන්න ඕනේ. පෑන හම්බ වෙලා නැහැ තාම හරියට. අන්න ඒක තමයි. එතකොට දැන් ලෝක වෙළඳ පොලේ යන්නේවයි අර තෙල් මිල සූත්‍රය ඒව ගැන දැන් කතා කරන්න දෙයක් නැහැ. එතකොට දැන් එහෙම කරලා දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොහොම හරි Tamanට විරුද්ධ පක්ෂයක්නේ හිටියේ පොහොට්ටුව කියන්නේ තනි ආසනෙන් ඇවිල්ලා හැබැයි ඒ වෙලාවේ පොහොට්ටුවේ අය හැමෝම එකතුර ව්‍යවස්ථානුකූලවනේ තනතුරපත් කරේ. එතකොට මේගොල්ලෝ එතනත් විරුද්ධව හිටියේ. ඊට පස්සේ අන්තිමට දැන් ඒගොල්ලෝ බාර ගන්න බෑ කොන්න කියන්නේ තාම වීඩියෝ ක්ලිප්ස් තියෙනවානේ මේ රට මේ තත්ත්වෙදී අපිට බාර ගන්න බෑ කියලා මේ අනුර කුමාර ඒ කාලේ මන්ත්‍රීතුමා විපක්ෂ මන්ත්‍රීතුමා කියපු කතා තියෙනවානේ. ඉතින් එහෙම කරලා
දැන් යනකොට ඩොලර් මිලියන 6.5ක එක නැතරම දෙසැම්බර් මාසේ වෙනකල්ම බැලුවොත් ඉතින් ඔක්කොම ඒ කාලේ ඒ ආණ්ඩුවේ කරපු වැඩ තමයි නේ මේගොල්ලෝ අලුතින් වැඩක් කරේ නැහැනේ. එතකොට ඒ ඩොලර් බිලියන 6.5ක් එක්ක සංචිත තියලා බංකොලොත්භාවයෙන් මුදාගත්තා කියලා ඒකේ දැන් මූඩි ඔහම එක එක තියෙන රේටින්ග්ස් ඒ වගේ එක එක කට්ටිය බංකොලොත්භාවයෙන් අපි මිදුණා කියලා හම්බ වෙලා අපි එතකොට අපි රතිඤ්ඤා දැම්ම අපිට මේගොල්ලෝ විහිළු කරා. hina වුණා. රතිඤ්ඤා දානවා කියලා. ඒ කියන්නේ ප්‍රකාශ කළා. අපිට සතුටුයි ඒක. මොකද පළවෙනි වතාවටනේ අපි බංකොලොත් උනේ. හැබැයි මේගොල්ලෝ ඊට පස්සේ දැන් අර දැන් එක එක නිර්ණායක පහු කරගෙන ඊළඟට මේ අනිත් ආයතනයකින් කොහොම දැන් බංකොලොත් භාවයෙන් නිදහස් කියලා ප්‍රකාශයට පත් කරනකොට ආණ්ඩු මාරු වෙලා. ඒකට ඒගොල්ලෝ ඒක නිකන් සැමරුවේ ආනේ නිකන් එකපාරට මේගොල්ලෝ ඇවිල්ලා මේ මැජික් කරලා අර හැරි පොටර් වගේ මෙහෙම කරලා එකපාරම මේ බංකොලොත් භාවයෙන් මිදුණා වගේ තමයි ඒගොල්ලෝ හැසිරුනේ. ඒ ඔක්කොම ක්‍රෙඩිට් එක ගත්තා. නිකමටවත් මතක් කරේ නෑ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරපු වැඩ. එහෙම කරලානේ. ඉතින් එහෙම කරලා ඒ ඔක්කොමත් කියලා දැන් එහෙම කියලා දැන් ඊට පස්සේ අන්තිමට දැන් මේක හුණ්ඩුවකුත් කරානේ. හුණ්ඩුවක් කියලා මේ රටට මෙහෙමත් කියලා. ඉතින් දැන් මට හිතා ගන්න බෑ දැන් ඔය ඔක්කොම දේවල් කරලා දැන් මෙච්චර මේ දක්ෂ ආණ්ඩුවක් මේ අවුරුදු එකමාරට අපිට පෙන්නගෙන් සපිරි ආණ්ඩුවක්. ඔව් දැන් උකුතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පුරවමු කිව්වා උපාධි කිව්වා. ඉතින් පස්සේ බලනකොට ආචාර්යවරු වෙන ආචාර්යවරු තාම ඇවිල්ලා නැහැ ඒක. තාම නැහැ. අනාචාර්යවරු වෙලා තියෙනවා. අමාරුයි. එහෙම උපාධි පොඩි ඒවා නෙමෙයිනේ. ලොකු උපාධි ඒවා ටයිප් කරන්න අමාරුයි. ඉතින් ඒකට ටිකක් කල් යනවා. කල් ගිහිල්ලා. ඉතින් එහෙම වෙලා දැන් අවුරුදු එකමාරට අපිට පෙන්වන්න දැන් අවුරුදු 2යි ගානකදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරපු දේ දැන් මේ අවුරුදු එකමාරට මේගොල්ලෝ කරපු දේ තාමත් කියන්නේ ඩොලර් බිලියන දැන් 7ක් වුණා කියලා ලොකුවට කියනවා. ඩොලර් බිලියන 7ක් වුණ එක ගැන දැන් ඩොලර් බිලියන 5.6ක්ම තිබ්බේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තියලා ගියපු එකනේ. ඒකට ඒ කාලේ සාමාන්‍ය මිලියන 500ක් විතර හැම මාසෙකටම එතුමා එකතු කරගෙන ආවා. එතකොට ඩොලර් බිලියන 7ක් වෙන්න නම් එතකොට එතුමාගේ කාලේ විදිහට තව මාස දෙකක් ගත වෙන්න තිබ්බේ. එතකොට මෙයාලා දැන් අවුරුදු එකමාරක් විතරක ඩොලර් බිලියන 7ක් වෙලා කියලා ලොකුවට කියනවා. හැබැයි ඒ කියන්නේ ඩොලර් මිලියන 666ක් IMF එක හම්බෙච්ච ගානත් එක්ක. එතකොට ඉතින් මොකක්ද ඇත්තට මේගොල්ලෝ ඔච්චර ලොකුවට කියවන්නේ? ඒ කියන්නේ මේ අර අනුන්ගේ ඒවා ක්‍රෙඩිට් කරගන්න ගන්න එක තමයි මෙතන කරන්නේ. පෙරහැරේ යනාලියයි කොටන් අදිනාලියයි දෙන්නෙක් අක්කේ. ඔව්. හරිද? අවස්ථාව දැන් තියෙන්නේ ඒගොල්ලොන්ට පෙරහැර යන්න පටන් අරන්. කොටන් ටික ඇදලා ඉවරයි. ඒකෙන් හින්දා ඒ ගැන අපි කතා කරන්න වෙහෙසෙන එකත් එක වෙලාවකට අපරාධයක්. අනිවාර්යෙන් ඒක නම් ඇත්ත තමයි. ඉතින් අපිට දුක් සුසුම් හැම වෙලාවෙම තියෙනවා. කාන්තා අපි කියන්නේ ජීවිතේ දුක් විඳින්න ඉපදිච්ච කට්ටියක්. එතකොට මේ ජීවිතේ කොහොම වුණත් අපි දුකත් එක්ක කඳුලත් එක්ක හින හැන જાතියක්. ශ්‍රී ලාංකීය කාන්තාවන් කියන්නේ ගොඩක් විශිෂ්ටයි. ඉතින් මේ 2026 කාන්තා දිනේදී මම ඔබටත් සුබ පතනවා ඔබ වගේ කාන්තාවක් එක්ක මට මේ වැඩසටහන කරන්න ලැබීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. ඔකේ බොහොම ස්තුතියි අද වැඩසටහනට ඔබ සම්බන්ධ වුණාට. ඉතින් අපේ ආදරණීය අම්මේ අක්කේ නංගී සහෝදරිය ඒ වගේම අපේ අගමැතිනියටත් හිටපු අගමැතිනියනුත් මම සිහිපත් කරනවා සිරිමාවෝ මැතිනිය ඇතුළු සියලුම දෙනාටම. ඉතින් හැමෝටම සුබ කාන්තා දිනයක් කියලා මම ප්‍රාර්ථනා කරන ගමම්ම ඉස්සරහටත් මේ ප්‍රශ්න අපි ඒවට මුහුණ දෙමු ඒවා ගැන කතා කරමු කාලීන තොරතුරුත් එක්ක ආයි හම්බ වෙමු. ඉතින් හැම දිනාටම සුබ දවසක් රැඳී සිටින්න මේ විදිහටම 7 topic in 7 days with සජීවිත් එක්ක. ආයිබෝවන්. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. සුබ කාන්තා දිනයක්.